අම්බූ මේ මොකද මොට්ට පීවලින් බැරි ගාතේ කොරන්නේ ඈ චුට්ටක් ඉන්නකෝ මම මේ කපා ගන්නකම් හරි අමාරුයි අනේ මේ පීයේ කැපෙන්නෙම නෑ දැන්. කලින් කිව්වනම් මුවත් කියලා දෙන්න තිබ්බා. දැන් නම් බෑ දැන් කොහලගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔහොමම තමයි කපලා ඉවර කරගන්න තියෙන්නේ. හරි දැන් හරි. කපා ගත්තා මේ ගානට කපා ගත්තා නම් මට ඇති. මට අනිත් පීයෙන් කපා ගන්න පුළුවන් එතකොට. ඕකෙන් පුළුවන් මේ පොත්ත යවා ගන්න. මේ දැන් ඒක නෙමෙයි මේ දැන් මොකද්ද කරන්න හදන්නේ? අද පොරොස් මාළුවක් උයන්න හදන්නේ. පොරොස් මාළුවක්වත් නෙමෙයි. මේ අර අපේ ලිඳ ගාව ගහේ ඔයා දැක්කේ නැද්ද මේ ගෙඩිය හැදිලා තියෙනවා? මම මේ අද තමයි දැක්කේ මං කඩාගෙන ආවා ඒක. මන් දැක්කා. ඕක මේ පොරොස් මාළුව උයන්න තව මදි. ඕක මේ පොඩි ගෙඩියක්නේ. මේ බලන්නකෝ ඒකයි මං මේ වැඩි කඩන්න උනන්දු නොඋනේ. ඔව් පොලොස් මාළුවට නම් මදි තමයි. ඒ වුණාට මගේ වැඩේට හරියනම ගාන. ඊට පස්සේ මේ චුට්ටක් බලන්නකෝ. හරි. බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඕක මොකද්ද කරන්නේ? තම්බන්න දෙන්නේ ඔය. මේක දැන් ලිපේ තියලා තම්බන්න යන්නේ. මේ ලිප නම් පොඩ්ඩක් බලන්න වෙනවා හැබැයි හරි. දැන් මෙන්න ටිකක් වෙලා යනවා ඉතින්. දැන් තාම බාගෙට තැම්බිලා තියෙන. තව ටිකක් තැම්බෙන්න ඕනේ. මේක මට පොඩි කරගන්න ඕනේ ඒකයි. මොකද්ද කරන්න යන්නේ? පොලොස් වලින් කට්ලස් හදන්න බෑනේ. කට්ලස් නෙවෙයි. පොඩි කරනවා නම් ඉතින් අනිවාර්යෙන් කට්ලස් නෙමෙයි නම් කට්ලස් ළඟින් යන දෙයක් හරි වෙන්න ඕන අනිවාර්යෙන්ම. හරි බලමුකෝ. හැබැයි මේ කට්ලට් නම් නෙමෙයි මම හදන්න යන්නේ. ඒක තමයි. හරි බලමුකෝ එන. දැන් මොකද හිතෙන්නේ? වංගෙලියට දාලා කොටන්න දාන්නේ. වංගෙලියට දාලා කොටන්න හදන්නේ. අද ටිකක් වෙනස් කෑමක් හදන්න හිතුණා. බලන්නකෝ ඔයත් ටිකක් ආස වෙයි ඉතින්. ඔයා කොහොමත් මං හදන පොඩි කෑම වලට ආසයිනේ ඉතින් බොරුවට මට දොස් කිව්වට. ඔය කිව්වට ඉතින් කන්න පුළුවන් වෙයි දන්නේ. ඕක තලපේ වගේ හදාගත්තට පස්සේ. යන්න හැමදාම කොහොමද කියන්නේ ඉතින්? ඒක තමයි. දැන් මේක තලලා මේකට මොනවද තව දාන්න ඕනේ? මේකට මම තව දානවා මේ අම්මිලි ටිකකුයි ලුණු ටිකකුයි දානවා. ඒකත් මේ ඉන්නකො මේ ටික පොඩ්ඩක් අයින් කරගන්නකම්. ඊට පස්සේ ඒකත් මේකටම දාලා මේකත් මේ කොටා ගන්න ඕනේ ඒකයි. දැන් නම් හැබැයි මේ පොස් කියලා හොයන්නත් බෑනේ. දැන් හොයන්න බෑ තමයි. ඇයි මේකේ අර තාම මේ වැවිල්ලත් නැහැනේ. තාම චූටි ගෙඩියනේ. ඒක තමයි. මේක අර මේ කට්ලස් හදනකොට අර මේ අල පොඩි කරලා ගත්තා වගේ තමයි ඉතින්. ඉන්නකො දැන් මේ ටිකත් ඉවර කරගෙන තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද කරන්න යන්නේ කියලා. ඉවර එකටම කට්ලස් වගේ එකක් තමයි හදනවා ඇත්ත. අර බිත්තර ගෙඩි දෙක පේන්න තියෙන්නේ යා පැත්තේ. එහෙම තමයි ඒව රවට්ටන්න තැන් වල තියලා තියෙන්නේ. අය දැන් බිත්තර මේකට ඕනේ නැද්ද? ඕනේ. ඒ උනාලට මේ ඔයා කියන වැඩේට නෙමෙයි. එහෙමද? කමන්නේ මොකක් හරි හදන්නකෝ. කමන්නේ කන්න පුළුවන් එකක් හදන්නකෝ මොකක් හරි. ඉන්නකො මේ ටිකක් දැන් කපලා දාලා මේකත් මේ කොටා ගන්න ඕනේ. හොඳට පොඩි වෙන්න කොටා ගන්න ඕනේ. නැත්නම් මගේ වැඩේට මේ සාර්ථක වෙන්නේ නැහැ. වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හරියට කොටා ගන්න බැරි වුණොත්. ඔව්. ලුණු මිරිස් ඒවා මේ කෑලි හිටියොත් එම ඔක මේ ගුලි කරන්න බැරි වෙනවා කට්ලස් හදනකොට. කට්ලස් හදන්න ගුලි කරන්න නෙවෙයි ඉතින් ගුලි කරන්න නම් තමයි ඉතින්. හැබැයි බලමුකෝ ඉතින්. කිව්වා මගේකුත් නෑනේ. ඔව් වෙන හැටි බලමුකෝ. මොකද මේ නම කියලා හදන්න ගත්තොත් බිලි ලැජ්ජයිනේ. හරිය නැත්තම්. ඒ නිසා හදලා ඉවර වුණාට පස්සෙම නම දාගමුකෝ නේ. අනේ යන්න. පිටිත් දානවද? පාන් පිටිද? හාල් පිටිද? හාල් පිටි ටිකක් දාන්න. හාල් පිටි පොලොසුයි ලුණු මිරිස් මොනවද මේකට තව මේ 3-5 නම් එකක් දාන්නවද? නෑ 3-5 දාන්නේ. මේ ටික දාලා මේකට තමයි විතර දෙක දාගන්නේ.
එහෙමද? බිත්තර මේකට දාන්නේ නේද? හරි හරි හරි. ඊට පස්සේ දැන් ඕක ගුලි කරනවද? ඔව් ඉන්නකෝ තාම මේ බිත්තර දාලා මේක මේ තව හොඳට අනා ගන්න ඕනේ මේ මම මේ බිත්තර දෙකක් දාලාම ඉන්නම්කෝ ඉස්සෙල්ලා. මට නම් හිතෙන්නේ බිත්තර දෙකක් වැඩි වගේ. එකක් දැම්ම නම් ඇති වගේ. නෑ බිත්තර දැම්ම තරමට ඉතින් රසයි. දැන් කවුද කෝ කියා? හරි හරි කෝ කියා ඔයානේ. ඉතින් කියන්නකෝ මොකද්ද කරන්න කියලා. ඒක තමයි. දැන් මම තමයි තීරණය කරන්නේ කොච්චරද දාන්නේ කියලා. දැන් පොඩ්ඩක් කොහොම බලන් ඉන්න මම මේක හොඳට අනා ගන්නකම්. හරි හරි හරි. ඇයිලා එනකොට නම් ඔන්න එනවා හොඳ තලියක් මේ ගුලියක් ලස්සන පාටකුත් තියෙනවා. අර මේ පොලොස් වලට කහ ටිකකුත් දැම්මානේ. ඒකෙන් තමයි මේ ලස්සන පාට එන්නේ. එතකොට අර කහට ගතිය නැති වෙනවනේ. ඒක තමයි. ගුලිය ඇදිල්ලක් තමයි තියෙන්නේ. ඒ උනාට බදින්න නෙවෙයි යන්නේ. මේක මං මේ ස්ටිමරේට දාලා මේ තඹ ගන්න හදන්නේ. වණ්ඩුවේ තැඹිල්ලක් තියෙන්නේ. බත උඩින්ම තියාගන්න. එතකොට දෙකම එකපාර කරගන්න පුළුවන් නේ. බත ඉදෙනකොට මේකත් ඇඟිලා. කොහමද මගේ වැඩ? හොඳයි ඉතින්. මේ රයිස් කුකර් එකට පින් සිද්ධ වෙන්න හොඳයි ඉතින්. හරි ඉතින් කොහොම හරි. ඔන්න දැන් මං තඹගෙන තියෙන්නේ මේක. දැන් මේක හයියයි මෙහෙම තිබ්බට. මේකට දැන් තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලා මේක බාගෙන ඉමුකෝ. මම හිතන්නේ මේ දැන් මේක කණ්ඩත් පුළුවන් ඇති නේද? ඔව් දැන් ඕන්න කන්න පුළුවන්. මේකේ රසක් තියෙනවා. ඊක තමයි. මට හිතන්නේ වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. මෙහෙම ගත්තත් කන්න පුළුවන් වෙයි කියලා. නෑ මම මේ දැන් හොද්දට නටවලා තියෙන්නේ මේකට දාගන්න ඕනේ ඕක. ගුලි හොද්දක්ද හදන්නේ දැන්? ඔව් මේක ඇවිල්ලා මේකට මොකද්ද නමක් කියන්නේ මේක පොලොස් මීට් බෝල්ස් තමයි කියන්න වෙන්නේ. හැබැයි මේකට අපි ඉතින් මස් දැම්මේ නෑනේ. බිත්තර තමයි දැම්මේ. පොලොස් මීට් බෝල් නේද? ඒකත් හොඳයි නේද? ඔව් ඉතින් අපි මීට් බෝල්ස් කියලා කියමු. ඒ වුණාට ඉතින් ඇතුලේ නම් තියෙන බිත්තර ඈ. බිත්තරයි පොලොසුයි ප්‍රධාන දේ පොලොස්නේ නේද? ඒක තමයි. බිත්තර පොලොස් මීට් බෝල්. එහෙම නැත්නම් පොලොස් මීට් බෝල්. හරි අපි ඕකට දාගමු පස්සේ මීට නමක්. ලස්සනයි නේද මගේ හොද්ද? ලස්සන නම් තියෙනවා. රා කොහොමද දන්නේ නැහැ. ඉතින් කාලා බලන්නම වෙනවා. හරි වෙනද වගේම තමයි. කාලා බලන්නකෝ වෙනදට ඉතින් කන්න කලින් ඔහොමනේ කියන්නේ. ඊට පස්සේ ඉතුරු කරගන්නවත් බෑනේ ටිකක්. මං හිතන්නේ හොඳ සුවඳකුත් එනවා. අර කඩේ තියෙන මීට් බෝල් වගේම තමයි නේද? පිනුවත් ඒ වගේනේ. ඊක තමයි. දැන් නම් ටිකක් පිනුවේ ඒ වගේ තමයි. ඒ කියන්නේ මට හිතෙනවා මේක දැන් කිරට ඔයා හැදුවට මේක මිරිසට තෙලට බැදුමටත් පුළුවන් ඇති වගේ කන්න නේද? ඔව් පුළුවන්. මේක මේ බැදලා ගත්තා නම් ෂෝක්. නැත්තම් මේක බැද්දා නම් මීට වැඩිය රසයි. ඊක තමයි. මේක අර මස් වගේ තව 3-5 නම්ම නම් දාලා ඉවරලා මේ කළු පාටට හුරුවට හැදුවා නම් තව මේ මිරිසට වගේ. එතකොට තව ඊටත් වඩා හොඳට රහට තියෙයි. එක විදිහට හදාගන්න පුළුවන්. අර මීට් බෝල්ස් වගේම තමයි